අපි බලමු ඕලන් වල දීපද ප්‍රකාශන පාඩම. එතකොට මේකේ මුලින්ම තියෙන්නේ දීපද ප්‍රකාශනයක් කියන්නේ පද දෙකක් තියෙන ප්‍රකාශනයක් කියන එකනේ. එතකොට දීපද ප්‍රකාශනයක දැන් අපි පොඩි කාලේ ඉඳලා දන්නවා x ධන y කියන එකේ වර්ගය. x ධන y කියන එකේ වර්ගය අපිට ලියන්න පුළුවන් x ධන x වර්ගය ධන 2xy ධන y වර්ගය කියලා ලියන්න පුළුවන්. එතකොට x ඍණ y කියන එකේ වර්ගයක් ලියන්න පුළුවන් x වර්ගය ඍණ 2xy ධන y වර්ගය කියලා. ඒක එන්නේ කොහොමද කියලා බලමු. එතකොට x ධන y කියන එකේ වර්ගය එන්නේ මෙහෙමනේ. මේක ලියන්න පුළුවන් අපිට x වර්ගය ධන 2xy ධන y වර්ගය කියලා. එතකොට අපිට මේ ප්‍රකාශනය සුළු කරගන්න පුළුවන්. මේකේ උත්තරය වෙන්නේ x වර්ගය ඍණ 2xy ධන y වර්ගය. එතකොට දැන් අපිට ඕන මේ ප්‍රකාශනය අපිට සුළු කරගන්න පුළුවන් මේ උඩ ඇවිල්ලා තියෙන ප්‍රකාශනය. ඒ කියන්නේ දැන් මේ තියෙන එකේ උඩ ධන y වෙනුවට ඍණ y ආදේශ කරාම තමයි මේ x ඍණ y කියන එක ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙහෙම. ඒ කියන්නේ අපිට මෙතන x ඍණ y කියන එක ලියන්න පුළුවන් අපිට මෙහෙම x ධන මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේකනේ x ඍණ y කියන්නේ. මේක තමයි x ඍණ y කියලා කියන්නේ. එතකොට අපිට මේ ඇවිල්ලා තියෙන ආදේශය මේ දාලා තියෙන ආදේශයම මෙතෙන්ද දැම්මොත් එහෙම අපිට එනවා x ඍණ y කියන එකේ පූර්ණ වර්ගයත් අපිට මෙතන ධන y වෙනුවට ඍණ y ආදේශ කරාම ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. මේ ප්‍රකාශනයේ තියෙන්නේ x වර්ගය ධන 2x තියෙනවා. මෙතන ධන y වෙනුවට ඍණ y ආදේශ කරනවා. එතකොට මෙතන ධන y වෙනුවට ඍණ y ආදේශ කරනවා. එතකොට අපිට ගන්න පුළුවන් x වර්ගය ධන 2ක් බලන්න x වර්ගය දැන් මෙතන ධන ලකුණක් තියෙනවා මෙතන ඍණ ලකුණක් තියෙනවා. එතකොට මේ දෙකේ ධන ඍණයි ගුණ වුණාම එන්නේ ඍණ ලකුණන්නේ. එතකොට මෙතන ඍණ එනවා 2xy. ඊට පස්සේ මෙතන ඍණ y කියන එකේ වර්ගයක් තියෙනවා. ඍණ y කියන එකේ වර්ගයක් ගත්තාම එන්නේ ධන y වර්ගය කියනවා. මෙතන ධන ලකුණක් තියෙනවා. හැබැයි ඍණ y කියන එකේ වර්ගය වෙන්නේ ධන yමයි. ධන y වර්ගයමයි. එතකොට ධන y වර්ගය වෙනවා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රකාශනය. ඕක තමයි මුල්ම දේ, පළවෙනිම දේ. ඊට පස්සේ අපි නිකමට ගාන සුළු කරලා බලමු. ඔයාලගේ පෙළ පොතේ තියෙන ගානක්ම බලමු අපි කොහොම සුළු කරන්නේ කියලා. ප්‍රසාරණයක් කරන්න තියෙනවා නම් මෙහෙම කරන්න ඕන. දැන් 2 m ධන n වගේ සංකේත වලින් තියෙනක බලමු. 2ක් m ධන n වල වර්ගය කියලා තිබ්බොත් අපි ගන්නෙ මේ පළවෙනි ප්‍රකාශනයේ වර්ගය ගන්නවා. ඒ කියන්නේ මේ 2ක් m කියන එකේ වර්ගය ගන්නවා. එතකොට ඉන්නේ 2ක් m කියන එකේ පූර්ණ වර්ගය. ඊට පස්සේ මේ පද දෙකේ ගුණිතයයි මේ මෙතන තියෙන මේ බලය තියෙනවනේ. ඒ බලය වැඩි වෙනවා මේ පද දෙකේ ගුණිතය. එතකොට මෙතන තියෙන ලකුණ ධන මැද දන්නේ ලකුණ ධන මේ දෙකෙන් මේ මෙතන තියෙන මේ බලයේ තියෙන ඉලක්කයෙන් වැඩි වෙනවා මෙතන. ඒක වතාවක් 2ක් m වැඩි කිරීම මේ පද දෙකේ ගුණිතයක් තමයි මැදට එන්නේ. ධන ඊට පස්සේ මෙතනත් ධන n වර්ගයනේ තියෙන්නේ ධන එන්නේ. එතකොට ඒ අන්තිම පදේ වර්ගය වෙනවා. එතකොට මෙතන ඉන්නේ 4m වර්ගය ධන මෙතන 4m n ධන n වර්ගය. ඕක තමයි මේකට උත්තරය වෙන්නේ. ඊට පස්සේ මේ වගේ එකක් ගත්තොත් මේක නම් පෙළපොතේ නැතුවේදී. මේ වගේ එකක් ගත්තොත් 3 ඍණ x කියන එකේ වර්ගය කියලා ගත්තොත් පළවෙනි පදයේ වර්ගය එනවා. ඒ කියන්නේ 3 වර්ගය. ඊට පස්සේ ධන ඊට පස්සේ ධන 2 වතාවක් මම කියන්නම්. මෙතන ධන වලින් කොහොමද කියලා. මෙතන ධන 2 වතාවක් ඊට පස්සේ එනවා මේ පද දෙකේ ගුණිතය. ඒ කියන්නේ 3 වතාවක් මෙතන
ඍණ x නේ තියෙන්නේ. ඍණ x කියන තමයි වැඩි වෙන්නේ. අන්න එතකොට තමයි මෙතන ධනෙ මේ ඍණ වෙන්නේ. ඊට පස්සේ මේ ඍණ x කියන එකේ වර්ගය තමයි ඊළඟට එන්නේ. ධන ඍණ x කියන එකේ වර්ගය. අර ඉස්සෙල්ලම මේ x ධන y වෙනුවට x ඍණ y ආදේශ ඒ කියන්නේ x ධන y කියන එකේ ධන y වෙනුවට ඍණ y ආදේශ කරාමනේ x ඍණ y කියලා හැදෙන්නේ. අන්න ඒ ටයිප් එකට ගියම තමයි මෙහෙම වෙන්නේ. එතකොට මෙතන 9 මෙතන තියෙනවා ඍණ ලකුණක්. ධන ඍණයි ගුණ වුණාම ඍණ වෙනවා 6යි x. ඊට පස්සේ මෙතන ඍණ x ගේ වර්ගය තියෙනවා. ඒ කියන්නේ ධන x වර්ගය වෙනවා. ආතෝ ඔගොල්ලෝ උත්තරේ වෙන්නේ. ඔයාලට ලියා ගන්න දේවල් තියෙනවා නම් වීඩියෝ එක නතර ලියා ගන්න. ඊට පස්සේ බලමු අපිට මොකක් හරි ලොකු සංඛ්‍යාවක් දුන්නා. ලොකු සංඛ්‍යාවක් කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි දන්නේ නැහනේ 39 වර්ගය අපිට සුළු කරගන්න අපිට කැලලයක් හරි මොකක් හරි නැත්නම් අපි හදලා බලුවේ නැත්නම් හරි අපිට ගන්න බෑ. අපිට දැන් 39 වගේ ඉලක්කමක් දුන්නොත් ඕකේ වර්ගය හොයන්න කියලා අපිට හොයන්න පුළුවන් 39 වගේ එක වර්ගය 30 ධන 9 කියලා හදලා. ඒ කියන්නේ මේ දීපද ප්‍රකාශන සුළු කරන විදිහට 39 කියන එකේ වර්ගය මේක තමයි ඊළඟ කොටස. මේක ලියන්න පුළුවන් අපිට දීපද ඒ කියන්නේ පද දෙකක එකතුවක් විදිහට 39 කියන එක ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් ඕනනම් 20 ධන 19 කියලා ලියන්න පුළුවන් 39 කියන එක. ආයෙ ලියන්න පුළුවන් ඕන ලියන්න පුළුවන් 30 ධන 9 කියන එකත් ලියන්න පුළුවන් 39 කියලා. අපි සුළු කරගන්න ලේසි ඉලක්කම් දෙයක් ගත්තොත් 30යි 9යි කියන එක අපිට සුළු කරගන්න ලේසිනේ. ඒ කියන්නේ වර්ගය අපිට දැන් දීපද ප්‍රකාශනයක් විදිහට මේක ලිව්වොත් අපිට 30 කියන එකේ වර්ගය ගන්නත් ලේසි 9 කියන එකේ වර්ගය ගන්නත් ලේසි. මේක ගත්තොත් 20 කියන එකේ වර්ගය ගන්න ලේසි. හැබැයි 19 කියන එකේ වර්ගය ගන්න අමාරුනේ. අපි පොඩ්ඩක් ඒ කියන්නේ ලේසි වෙන විදිහට ගාන හදාගෙන ගියොත් දැන් මේ 39 කියන එක ලියන්න පුළුවන් මේ 30 ධන 9 කියන එක අර 30 ධන 9 කියන එකේ වර්ගය කියලා නම් ලියන්න පුළුවන්. එතකොට 39 කියන එක ලියන්න පුළුවන් මෙහෙම. 30 ධන 9 කියන එකේ පූර්ණ වර්ගයක් කියලා ලියන්න පුළුවන්. දැන් මෙතනක් තියෙන 39 මෙතනක් තියෙන 39. එතකොට මේක සුළු කරන්න පුළුවන් අපිට වර්ගජ ප්‍රකාශනය සුළු කරන විදිහට මේක ගමු අපි 30 ධන 9. ඒක තමයි අරන් තියන්නේ. එතකොට පළවෙනි පදේ වර්ගය එනවා. 30 කියන එකේ වර්ගය. ධන මේකේ දෙක වතාවක් පද දෙකේ ගුණිත එනවා. 30 වතාවක් 9. ඊට පස්සේ ධන අන්තිම පදේ වර්ගය. 9යි වර්ගය. එතකොට 30 වර්ගය කියන්නේ කීයද? 30 වර්ගය කියන්නේ 900යිනේ. 30 වර්ගය 900යි. ධන මෙතනින් එනවා 9 3 27යි 27 ඒවා දෙක. 27 ඒවා 54යි. 54යි හැබැයි මෙතන තව 10කින් වැඩි වෙන්නත් ඕන. ඒ කියන්නේ 9 ඒවා 30ක් වෙනවා අපිට 270යි කියලා. 9 ඒවා 30ක් වෙනවා 270යි කියලා 270 වගේ දෙගුණයක්. ඒ කියන්නේ 540යි. ධන 9 වර්ගය 81යි. එතකොට මේ ටික උත්තරේ ගන්න පුළුවන් අපිට ওই ටික සුළු කරාම උත්තරේ වෙන්න ඕන 900 එකතු වෙන්න ඕනේ 540ක් එකතු වෙන්න ඕනේ 81ක් 1521යි. එතකොට උත්තරේ වෙන්නේ 1521යි. මේක තමයි 39 කියන එකේ වර්ගය. දැන් අපි නිකම්ම සුළු කරොත් අපිට 39 කියලා ලියලා වැඩි කරන්න පුළුවන්. අපි දීපද ප්‍රකාශනකින් සුළු කරොත් ඒ කියන්නේ අර එකතුවක් විදිහට ගන්න ලේසි. ඔයාලට ගණන් තියෙනවා එහෙම හදන්න. ඊට පස්සේ 18 වර්ගය ගත්තොත් 18 වර්ගය කියන එක සුළු කරොත් අපිට ලියන්න පුළුවන් නේ 18 වර්ගය කියන එක ලියන්න පුළුවන් 18 කියන එක මෙහෙම ලියන්න පුළුවන් 18 ලියන්න පුළුවන් 20 ඍණ 2 කියලා ලියන්න පුළුවන්. ඕනනම් 18 ලියන්න පුළුවන් 10 ධන 8 වගේ. දැන් මේක නම් මේ දෙකම ලේසි. අපි 20 ඍණ 2 කියන කරක් හදලා බලමු 18 වර්ගය කියන එක.
18 වර්ගය සමානයි 20 ඍණ 2 වර්ගය. එතකොට මේක ලියන්න පුළුවන් 20 වර්ගය ඍණ 2 වතාවක් 20 වතාවක් 2. මෙතනින් එනවා ධන ඍණ 2 වර්ගය. එතකොට මේකෙන් එනවා 400 ඍණ 2 වතාවක් 2 4යි 4 ඒවා 20යි. ඒ කියන්නේ 80යි. ධන 4. ඍණ 2 වර්ගය කියන්නේ ඍණ 2 වර්ගය කියන්නේ ධන 4මයි. ඒ කියන්නේ ධන 2 වර්ගයම තමයි ඍණ 2 වර්ගය වෙන්නේ. එතකොට මේ ටික සුළු කරාම එනවා අපිට 480ක් ගියාම 320යි 320යි 324යි කියලා. මේක තමයි උත්තරේ වෙන්නේ. ලියාගන්න ඒවා ඔයාලා ලියාගන්න වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ තියෙනවා අපිට පද දෙකක ඝන, ඒ කියන්නේ ඝනයක් දුන්නා. කොහොමද සුළු කරන්නේ කියන එක. පද දෙකක ඝනයක්. ඒ කියන්නේ x ධන y කියන එකේ පූර්ණ ඝනය. තුන්, ඒ කියන්නේ ඝනය කියන්නේ තුන්වෙනි බලය කියන එක. ඝනය දුන්නොත් කොහොමද සුළු කරන්නේ කියලා. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට ඒක සුළු කරන්නේ දැන් x ධන y කියන එකේ වර්ගය තිබ්බොත් ගන්න පළවෙනි පදයේ වර්ගය ගන්නවා ඊට පස්සේ දෙක වතාවක් පද දෙකේ ගුණිතය ගන්නවා දෙවෙනි පදයේ වර්ගය ගන්නවා. එතකොට මේකෙත් ඒ වගේම තමයි යන්නේ. මේකෙත් යන්නේ x ධන y කියන එකේ ඝනය ගත්තොත් ලියන්න පුළුවන් මේ පළවෙනි පදයේ ඝනය. ඊට පස්සේ ලියන්න පුළුවන් ධන මැද ධන හින්දාම නෙමෙයි. ඒ කියන්නේ මෙතන ධන y තියෙන්නේ. එතකොට x කියන එකේ ඝනය එනවා ධන මෙතන මේ බලයෙන් බලය විදිහට ඒ කියන්නේ සංගුණකයේ විදිහට වැඩි වෙන මෙතන බලය ඉලක්කම. එතකොට 3 වැඩි වෙනවා x x වැඩි කිරීම y නෙන්න ඕනේ. අර විදිහට කිව්වොත්. හැබැයි මෙතන x වර්ගයක් එනවා. ඊට පස්සේ ධන ආයෙත් මේක 3 වැඩි කරනවා x එනවා. වැඩි කරනවා y ගේ වර්ගයක් එනවා ධන y ඝනය. මම කියන්නම් කොහොමද එන්නේ කියලා. මේකේ පොඩි රටාවක් තියෙනවා. මෙහෙමයි රටාව වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පදයේ ඝනය එනවා. මේකේ ඝනයනේ ඒ කියන්නේ ලොකුම බලය මෙතන ඒ කියන්නේ තුනනේ ලොකුම බලය විදිහට තියෙන්නේ මෙතන. ලොකුම බලය කියන්නේ ගණිත ප්‍රකාශනයන්නේ. එතකොට පළවෙනි පදයේ ඝනය එනවා ධන 3 වතාවක් ඊළඟට මේ පළවෙනි පදයේ 3 ඍණ 1 කියන්නේ. ඒ කියන්නේ එක බල ඒ කියන්නේ 3න් එකක් අඩු වුණාට පස්සේ වර්ගය නෙන්නේ. අර බලය එක එක අඩු වෙන විදිහට තමයි යන්නේ. දැන් මෙතන බලන්න x ඝනය මුලින්ම තියෙනවා y පද නැහැ. ඒ කියන්නේ y ගේ බිඳුව කියන බලයනේ. y ගේ බිඳුව කියන බලය තමයි. ඕනෑම සංඛ්‍යාවක බිඳුව කියන්නේ 1යි කියන එකනේ. ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කියන්නේ 1යි. y ගේ බිඳුව කියන්නේ 1යි. එතකොට මේක වැඩි වෙලා තියෙන්නේ 1ෙන්. මෙතන පේන්නේ නැතුණාට 1 තියෙන්නේ එතන. එතකොට පළවෙනි පදයේ ඝනය එනවා 3 වැඩි වෙනවා x වර්ගය. x වර්ගය එන්නේ පළවෙනි පදයේ තුන්වෙනි බලයෙන් එකක් අඩු වෙලා. ඒ කියන්නේ බලය අඩු වෙගෙන තමයි යන්නේ. x ගේ බලය අඩු වෙගෙන යනවා. මේ බලන්න. මෙතන x ගේ 3 තියෙනවා, x ගේ වර්ගය තියෙනවා. ඊට පස්සේ x ගේ පළවෙනි බලය තියෙනවා. මෙතෙන් යද්දි x ගේ බිඳුව වෙලා. ඊට පස්සේ මෙතන y ගේ පළවෙනි පදයේ බිඳුව වෙනි බලය මේ දෙවෙනි පදයේ බලයන් ටික වැඩි වෙගෙන යනවා. පළවෙනි y ගේ බිඳුව වෙනි බලය. ඊට පස්සේ මෙතෙන් නැති y ගේ පළවෙනි බලය වෙලා. මෙතෙන් නැති y ගේ දෙවෙනි බලය වෙලා. මෙතෙන් නැති y ගේ තුන්වෙනි බලය වෙලා. එතකොට පළවෙනි පදයේ ඝනය ධන 3 වතාවක් x කියන එකේ එක බලයක් අඩු වෙනා පස්සේ වර්ගය වැඩි වෙනවා y ගේ තව එක බලයක් එකතු වෙනවා. y ගේ පළවෙනි බලය. ධන 3 වතාවක් x ගේ මෙතෙන්ට වැඩිය මෙතෙන්ගේ තව මෙතනදී තව බලයක් අඩු වෙලා තමයි වැඩි වෙන්නේ.
ඒතර x ගේ පළවෙනි බලය වැඩි වෙනවා y ගේ තව බලයක් එකතු වෙලා. ඒ කියන්නේ එකට එකක් එකතු වුණාම 2යි. y ගේ වර්ගය කියන එක තමයි එන්නේ. ඊට පස්සේ මෙතෙන් නැති x පද නැති වෙනවා y ගේ ඝනය. දෙවෙනි පදේ ඝනය කියලා එනවා. එතකොට මේකේ ඉන්නේ x ඝනය ධන 3x වර්ග y ධන 3x y වර්ග ධන y වර්ග. ඕක තමයි උත්තරේ වෙන්නේ. ඔය විදිහටම ලියන්න පුළුවන් අපිට x ඍණ y කියන එකේ ඝනය. එතකොට අර ධන y වෙනුවට ඍණ y ආදේශ කරලා අපිට ලියන්න පුළුවන්. මේක මම එකපාරම ලියන්න. මේකෙදි x ඝනය එනවා මෙතෙන් එනවා ඍණ. ඍණ 3 වතාවක් x වර්ග y ධන 3x y වර්ග ඍණ y ඝනය. මේක තමයි එන්නේ. මේකෙත් පොඩි රටාවක් තියෙනවා. ඒ කියන්නේ මේකේ රටාව වෙන්නේ මෙහෙම. මේකේ බලන්න මේ පළවෙනි පදේ ධනනේ. මේකේ දෙවෙනි පදේ ඍණ. පළවෙනි පදේ ධන වෙද්දී මෙතන x කියන එක ධන. ඊට පස්සේ මෙතන දෙවෙනි පදේ වෙලා තියෙනවානේ. දෙවෙනි පදේ පළවෙනි බලයක් තමයි වෙලා තියෙන්නේ. එතකොට මෙතන ඍණ වෙලා තියෙනවා. ආයේ මෙතන දෙවෙනි පදේ ඍණ වුණාට දෙවෙනි පදේදී වර්ගයක් තමයි වෙලා තියෙන්නේ. අන්න එතකොට ඍණ කියන එකක් වර්ග වුණාට පස්සේ ධන වෙනවනේ. අන්න ඒක තමයි මෙතන ධන වෙලා තියෙන්නේ. ආයෙත් ඍණ පදයක ගණයක් කියන්නේ ඍණ වතාවක් ඍණ ධන වෙනවා. ආයෙත් ඍණෙන් වැඩි වුණාට පස්සේ ඒක ඍණ වෙනවා. ඍණ වතාවක් ඍණ ධන වෙනවා. ආයෙත් ඒක ඍණෙන් වැඩි වුණාට පස්සේ ආයෙත් මේක ඍණ වෙනවා. එතකොට ඍණ y ගණයක් කියනවා. මේක බලන්න රටාවක් තියෙනවා. මෙතන ධන ඊට පස්සේ ඍණ ආයෙත් ධන ආයෙත් ඍණ. මේ ලකුණු ටික මාරු වෙවි තමයි යන්නේ මේකේ. මේක තමයි උත්තරේ වෙන්නේ. ලියා ගන්න ඕන ලියා ගන්න. අපි ගණන් ටික සුළු කරලා බලමු. අපි ගමු x ධන 2 ඝනය කියන එක. එතකොට අපිට මේක සුළු කරන්න පුළුවන්. පළවෙනි පදයේ ඝනය එනවා. ධන 3 කියන එකෙන් විදිහේ මේ 3 වැඩි වෙනවා සංගුණකයේ විදිහට 3 ඊට පස්සේ x වර්ගය එනවා. පළවෙනි පදයේ වර්ගයක් එනවා. ඊට පස්සේ වැඩි වෙනවා 2කින්. ඊට පස්සේ ආයෙත් ධන දෙවෙනි පදයේ පළවෙනි බලය එන්නේ. එතකොට ධන 3න් වැඩි වෙනවා. පළවෙනි පදයේ පළවෙනි බලය වෙනවා. ධන වැඩි වෙන්න ඕන දෙවෙනි පදේ වර්ගය. මේකට එකතු වෙන්න ඕනේ දෙවෙනි පදේ ඝනය. ඕක තමයි උත්තරේ වෙන්නේ. ඕක සුළු කරාම උත්තරේ වෙනවා. x ඝනය ධන 6x වර්ගය ධන 12x ධන 8. මේ තමයි උත්තරේ වෙන්නේ. එතකොට තව ගණනක් බැලුවොත් මේකම බලමු අපි x ඍණ දාලා x ඍණ 2 ඝනය කියලා ලිව්වා. මේක අපිට ලියන්න පුළුවන් පළවෙනි පදයේ ඝනය. ඊට පස්සේ ධන දාමු. මේක සුළු කරද්දි බලමු ඍණ එනවද කියලා. ධන 3 වතාවක් පළවෙනි පදයේ වර්ගය. ඊට පස්සේ ඍණ 2 තියෙනවනේ. ඍණ 2 කියන එකේ පළවෙනි බලය. පළවෙනි බලය සාමාන්‍ය පළවෙනි බලය දාන්නේ. ඊට පස්සේ ආයෙත් ධන 3 වතාවක් x කියන එක එනවා. x කියන එකේ පළවෙනි බලය එනවා. ඊට පස්සේ ඍණ 2 කියන එකේ වර්ගය එනවා. ඊට පස්සේ ධන ඍණ 2 කියන එකේ ඝන එනවා. බලන්න පොඩ්ඩක් හිමීට. එතකොට මේක සුළු කරක් දිනවා අපිට x ඝනය. දැන් අපි මේක සුළු කරාට පස්සේ මෙතනම තියෙන මේ ලකුණයි ධන ඍණ මාරු වෙලා එන්න ඕනේ. අපි බලමු එහෙම එනවද කියලා. අර රටාවක් එනවා කියලා කිව්වම ඒ රටාව එන්න ඕනේ මෙතන. එතකොට x ඝනය එනවා. මෙතනින් එනවා ඍණ ලකුණ. මෙතන ඍණ 2 පළවෙනි බලයේදී ඍණ 2 පළවෙනි බලය කියන්නේ ඍණ 2යි. එතකොට ඍණ
ඍණයි ධනයි ගුණ වුණාට පස්සේ එනවා ඍණ කියලා. මෙතනින් එනවා ඍණ දෙක වතාවක් තුන කියන්නේ ඍණ 6යි. ඍණ 6යි x වර්ගය කියන්නේ. 6යි x වර්ගය. මෙතනින් එනවා ඍණ දෙකේ වර්ගය කියලා කියන්නේ ඍණ දෙකේ වර්ගය කියලා කියන්නේ ධන 4යි. ධන 4යි ධන 4 වැඩි වුණාම 3යි. ධන 12යි. ධන 12යි x. ඊට පස්සේ ඍණ දෙක කියන එකේ තුන්වෙනි බලය. ඍණ දෙකේ තුන්වෙනි බලය ගත්තාම එන්නේ ඍණ දෙකෙන් වැඩි වුණාම ධන 4ක් එනවා. ධන 4 ආයෙත් ඍණ දෙකෙන් වැඩි වුණාම ධන 4 ඍණ දෙකෙන් වැඩි වුණාම ඍණ 8ක් කියලා එනවා. එතකොට මෙතන ඍණ 8යි. මේක තමයි උත්තරේ. බලන්න මේ ලකුණු දෙක විතරක් මෙතන මාරු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟට මේ වගේ ප්‍රකාශනයක් දුන්නොත්. ඒ කියන්නේ මේ වගේ ප්‍රකාශනයක් දුන්නොත් අපි කොහොමද මේ විදිහට ලියන්නේ කියලා බලමු. මෙහෙම දැන් x ධන y කියන එකේ ඝනය අපිට ලියන්න පුළුවන් නේ x ඝනය ධන 3යි x වර්ගය y ධන 3යි x y වර්ගය ධන y දි ඝනය. එතකොට අපිට මේක දුන්නොත් අපි කොහොමද මෙතෙන් යන්නේ? එතකොට අපිට මෙහෙම දෙයක් පේනව නේද? මෙතන මේ x කියන එක මේ පළවෙනි පදේ ගණේ තියෙනවා මෙතන අන්තිමේට තියෙනවා දෙවෙනි පදේ ගණේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මේ රටාවට. ඒ කියන්නේ පළවෙනි පදේ මෙතන මේ පළවෙනි පදේ අන්තිම පදේ ගන්නවා. පළවෙනි පදේ අන්තිම පදේ ගත්තාම මේකෙන් එනවා අපිට x මෙහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පදේ ලියනවා දෙවෙනි පදේ ලියනවා සම්පූර්ණ එකේ ගණේ දානවා. ගාන කිම කියලා දෙන්නම් දෙන්න. ඔයාලගේ පෙළ පොතේ තියෙනවා ගණන් ටිකක්. මම ගණන් ලියන්නම්. තුනයි a වර්ගයේ b ධන 3යි b වර්ගයේ a ධන b ගණේ. දැන් මෙතන තුනනේ සංගුණක වෙලා තියෙන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක ලියන්න ඕන අපිට a ධන b ගේ ගණේ කියලා කෙලින්ම. a ධන b ගේ ගණේ කියලා ලියන්න පුළුවන්. අපි බලමු මෙතන සංගුණකයේ වෙනස් එකක් කියන්නේ. මෙතන සංගුණකයේ වෙනස් විදිහට දීලා තියෙන එක. x ඝනය ධන 6x වර්ගය ධන 12x ධන 8. x ඝනය ධන 6x වර්ගය ධන 12x 6x වර්ගය ධන 12x ධන 8. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මේ දෙක මේ පද දෙක දැන් අපි මේ ගණිත ප්‍රකාශනයන්නේ ගන්න යන්නේ. ඒ කියන්නේ පද දෙකක පද දෙකක් එකතු වුණාට පස්සේ ඒකේ ගණය ගත්තට පස්සේ එන ප්‍රකාශනය තමයි මේ දීලා තියෙන්නේ. එතකොට අපි මේක හදාගන්න ඕනේ. ඒ ප්‍රකාශනය අනිත් පැත්තට ගිහිල්ලා අපිට සම්පූර්ණ පද දෙකක් එකතු කරාට පස්සේ ඒ එන ගණය තමයි අපිට හොයාගන්න. එතකොට මේක ලියන්න ඕනේ අපි මේ යම් සංඛ්‍යා දෙකක මේ තුනේ ගුණාකාරයක් විදිහට. ඒ කියන්නේ මෙහෙම. x ඝනය ලියන්න ඕන. මෙතන සංගුණ කියන්නේ x ඝනය ලියන්න ඕන.
ඊට පස්සේ ධන මේ 6 කියන එක ලියන්න පුළුවන් අපිට 3 වතාවක් 2 කියලා. 2යි x වර්ගය. ධන ඊට පස්සේ 12x ලියන්න පුළුවන් අපිට 3 වතාවක් 4x කියලා. ඊට පස්සේ ධන 8 ලියන්න පුළුවන් අපිට 2 ගණය කියලා. ඒක එකපාරම ලියන්නත් පුළුවන් වුණා. මෙහෙම ලියන්න පුළුවන්. එතකොට දැන් මේ තියෙන්නේ අර ගණයේ තුන්වෙනි බලයෙන් වැඩි වෙච්ච ලක්කමනේ මේ සංගුණකේ තුන විදිහට වැඩි වෙලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මෙතන දැන් මේ බලන්න අර රටාව තියෙනවා. මේ තියෙන්නේ x කියන පළවෙනි පදයේ ගණය තියෙනවා. ඊට පස්සේ මෙතෙන් යද්දි පළවෙනි පදයේ වර්ගය ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ දෙවෙනි පදේ. එතකොට මෙතෙන් යද්දි 3 තියෙනවා. පළවෙනි පදයේ පළවෙනි බලය තියෙනවා. මෙතනදී දෙවෙනි පදයේ වර්ගයක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ මොකක් හරි ඉලක්කමක වර්ගය කියන එක. දෙවෙනි පදයේ වර්ගය. මේ තියෙන්නේ දෙවෙනි පදයේ ගණය. දැන් එතකොට ඔයාලා දන්න දෙවෙනි පදේ මොකක්ද කියලා. මේක තමයි දෙවෙනි පදේ ගණය. දෙවෙනි පදේ වෙන්නේ 2. එතකොට අපිට මේක දෙලින්ම ලියන්න පුළුවන් මෙහෙම. මේ තියෙන්නේ x ධන මේ තියෙන්නේ x ධන 2 ගණය. අපි කලින් සුළු කරේ මේකනේ x ධන 2 ගණය. මේක බලන්න අපෝ සුළු කරලා උඩට x ගණය එනවා. ඊට පස්සේ 3 වතාවක් පළවෙනි පදයේ වර්ගය එනවා. වැඩි වෙනවා දෙවෙනි පදයෙන්. ධන ඊට පස්සේ ආයෙත් 3 එනවා. 3 වතාවක් පළවෙනි පදයෙන් වැඩි වෙනවා. දෙවෙනි පදයේ වර්ගය. ඒකට එකතු වෙනවා දෙවෙනි පදයේ ගණය. එතකොට ඒ විදිහට තමයි මේක සුළු කරන්නේ. මෙතනින් මේ විදිහට යනවා. ඍණ ලකුණක් තියෙන එකකුත් බලන්න. මේ ගන්න බලමු. 64 ඍණ 48යි x ධන 12යි x වර්ගය ඍණ x වල ගණය. ඔයාලට මේක මෙහෙම හදන්න අමාරු නම් මේක අනිත් පැත්තට ලියවත්තත් කමක් නැහැ. ඒ කියන්නේ මේ විදිහට ඍණ x ගණය ඉස්සෙල්ලා මේක ලියා ගන්න. ඊට පස්සේ ධන 12යි x වර්ගය ඍණ 48යි x ධන 64. ඕකමනේ මේ තියෙන්නේ. කොහොම ලියවත්තත් කමක් නැහැ. එතකොට මෙතන පළවෙනි පදේ විදිහට ගන්න ඕනේ අපි ඍණ x කියන එක. අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම. ඍණ x ඝනය ධන 3 ගුණාකාරයක් විදිහට ලියනවා. 3 වතාවක් 4යි x වර්ගය ඍණ 3 වතාවක් 48 වෙන්නේ 3 වතාවක් 16 නේ. එතකොට 3 වතාවක් 16 මෙතනින් එනවා. 16යි x ධන 64. මේක උත්තරේ කෙලිම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. මේ අන්තිම පදේ පළවෙනි පදේ දිහා විතරක් බැලුවොත් පළවෙනි පදේ වෙන්නේ ඍණ x. ඍණ x ගණනේ මෙතන තියෙන්නේ. ඍණ x ගණය ඊට පස්සේ මේ ගිහිල්ලා අන්තිම පදේ තියෙන්නේ 64. දැන් මේක අපිට ලියන්න පුළුවන් මොකක් හරි ඉලක්කමක ගණයක් විදියට. මේක තියෙන්නේ මේ දින ඍණ x කියන එකේ ගණය දිනනවා. මොකක් හරි ඉලක්කමක ගණය තමයි 64 වෙන්නේ. ඒ ඉලක්කම මොකක්ද කියලා හොයාගත්තා නම් හරි. ඒ ඉලක්කම වෙන්නේ 4නේ. ඒ කියන්නේ 4 ගණයනේ 64 වෙන්නේ. 4 වතාවක් 4 16යි 16 වතාවක් 4 64යි. එතකොට ඒක මෙතන ඉන්න ඕනේ 4 කියන ඉලක්කම. ඒතර මෙතන 4 එනවා කියන්නේ මෙතන එන්න ඕනේ x ඍණ x ධන 4 කියන එකේ ගණය තමයි ඔය තියෙන්නේ. මෙතෙන් එන්නේ කොහොමද කියලා බලමු. මේකට උත්තරේ වෙන්නේ මේක.
එතකොට මේ බලමු මොකද්ද කොහොමද උත්තරේ හදාගෙන යන්නේ කියලා. මෙතන ඍණ x ඝනය තියෙනවා. මෙතන ඊට පස්සේ 3 වතාවක් 4x වර්ගය තියෙනවා. ඍණ 3 වතාවක් 16x ධන 64. මේක ලියන්න පුළුවන් එතකොට අර උඩ ගත්තා වගේ 4 ඝනය කියලා. මෙතන ඍණ x කියන එකේ ඝනය තියෙනවා. ඍණ x කියන එකේ ඝනය තියෙනවා. ධන 3 වතාවක් මෙතන තියෙනවා. දැන් මෙතන x විදියට x වර්ගයේ විදියට ඇවිල්ලා තියෙනවනේ. පළවෙනි පදයේ වර්ගය. පළවෙනි පදයේ වර්ගය කියන්නේ දැන් මෙතන ඍණ x කියන එක අපි පළවෙනි පදයේ විදියට ලියුවා. ඍණ x කියන එකේ වර්ගය එන්නේ ඍණ x වතාවක් ඍණ x කියලා කියන්නේ ධන x වර්ගයම. එතකොට මෙතන ලකුණ ධන වෙලා තියෙනවා ධන x වර්ගයක් ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන්නේ අර දෙවෙනි පදය. දෙවෙනි පදයේ පළවෙනි බලයෙන් ඒක කෙලින්ම 4යි. 4යි x වර්ගය. එතකොට ඍණ මෙතන 3 තියෙනවා. පළවෙනි පදයේ පළවෙනි බලය තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ධන 3 වතාවක් 16 වතාවක් ඍණ x නේ. ඍණ x කියන්නේ ඍණයි ධනයි වැඩි වුණාමනේ ඍණ x එන්නේ. එතකොට මෙතනින් එනවා දැන් මේ 16 කියන එකත් අපිට ලියන්න පුළුවන් මෙහෙම 16 කියන්නේ 4 වර්ගය කියන්නේ 16 කියන්නේ 4 වර්ගය. දැන් බලන්න පළවෙනි පදයේ ඝනය තියෙනවා ඊට පස්සේ 3 වතාවක් පළවෙනි පදයේ වර්ගය ඊට පස්සේ දෙවෙනි පදය ධන 3 වතාවක් පළවෙනි පදයේ පළවෙනි බලය දෙවෙනි පදයේ වර්ගය ධන දෙවෙනි පදයේ තුන්වෙනි බලය. එතකොට මේක කියන්නේ අරටාව. මේ තියෙන අර සංගුණකය. මේ තියෙන්නේ එතකොට ඍණ x කියනවා ඍණ x ධනය. ඍණ x ධන 4 කියන එකේ ගණනවා නේද? එතනම මේ තියෙන්නේ. මේ තමයි උත්තරේ එන්නේ. ඊළඟට බලමු අපි මෙහෙම ගන්නවා. මෙහෙම ගන්න දුන්නොත් x ධන 3 ගණය දෙනවා. ඊට පස්සේ මේකේ කියනවා මේක සුළු කරන්න කියලා. මේක සුළු කරලා x ට අගයක් දෙනවා. x සමානයි 2යි. x සමානයි 2ේදී මේකට එන උත්තරේ මොකද්ද? ඊට පස්සේ x සමානයි 3 වුණොත් මේකට එන උත්තරේ මොකද්ද කියලා හරියට. එතකොට දැන් අපි දන්නවනේ මේක සුළු කරන්න. මේක සුළු කරද්දී එන්නේ x ගණයනවා ධන 3 වතාවක් x වර්ගය වතාවක් 3. ධන 3 වතාවක් 3 වර්ගය වතාවක් x ධන 3 ගණය එන්නේ 3 ගණය කියන්නේ 3 වතාවක් 3 9 9 වරක් 3 27. 3 ගණය කියන්නේ 27යි. ඕකනේ එන්නේ උත්තරේ විදියට. එතකොට මේ ඉන්නේ x ධනය ධන 9යි x වර්ගය ධන මෙතනින් එනවා 3 වරක් 3 9 9 වරක් 3 27යි 27යි x ධන 27. හරිද? ගොඩේ තුනේ නවයෙන් සර්ගය ධන 3 වතාවක් 3 වර්ගය තාක් x 3 වතාවක් 9 27යි ධන 3 හරි. එතකොට දැන් මේක තමයි ප්‍රකාශනය වෙන්නේ. එතකොට අපිට කියනවා x සමානයි 2 වුණාම x සමානයි 3 වුණාම මේකට එන උත්තරේ මොකක්ද කියලා අහන්නේ. එතකොට x සමානයි 2 වුණොත්
x සමානයි 2 දැම්මම එන්නේ මෙතන 2 ගණන එනවා. x එනකොට 2 දාගෙනවා. 9 වතාවක් 2 වර්ගය ධන 27 වතාවක් 2 ධන 27. මේක සුළු කරාම එන උත්තරේ. ඒතර මේක සුළු කරලා බලන්න උත්තරේ එනවා. සුළු කරලා කෙනෙක් උත්තරේ දාන්න. 9 වතාවක් 2 වර්ගය එකතු වෙනවා 27 වතාවක් 2 ඊට පස්සේ ධන 27. ඒ කියන්නේ උත්තරේ එනවා 125යි කියලා. මේ උත්තරේ 125යි. ඔය විදිහටම හොයන්න පුළුවන් x ගේ x ට 3 දැම්මම x ට 3 දැම්මම එන්නේ 3 ගණන එනවා. එතකොට එන්නේ මෙහෙම x ට 3 දැම්මම 3 ගණය ධන 9 වතාවක් 3 වර්ගය ධන 27 වතාවක් 3 ධන 27. එතන මේකට උත්තරේ එනවා 3 ගණය කියන්නේ 3 ගණය කියලා කියන්නේ 3 3 9 27යි. 27යි එතනින් එනවා ආයෙත් 9 වරක් මෙතනින් එනවා 3 වර්ගයේ 9යි 9 වරක් 9 81යි. ධන 27 ඒවා තුනක් කියන්නේ 27 තුනක් කියන්නේ 81යි වෙනවා ධන 27. 27 ඒවා තුනක්. තුනක් 81යි. එතකොට 81 ඒවා 2යි 27 ඒවා 2යි එකතු වෙනවා. උත්තරේ නම් 216ක් කියලා. මේ උත්තරේ 216. ඔය විදිහට තමයි හොයන්නේ. එතකොට ඊළඟට තියෙනවා අපි බලමු අයත් අර ලොකු සංඛ්‍යාවක් දුන්නොත් කොහොමද මේ ඒ සංඛ්‍යා දින සංඛ්‍යාවේ ගණය හොයන්නේ කියලා. දැන් අපිට 102 කියන එකේ ගණය දුන්නොත් අපිට එකපාර කියන්න බෑනේ. 102 කියන එකේ ගණය දුන්නොත් අපිට එකපාර කියන්න බෑ කියන උත්තරේ. අපි මේකට ගන්නවා. එතකොට ගණිත ප්‍රකාශනය සුළු කරන්නේ කොහොමද කියන එකෙන් හොයාගෙන ගිය හැකි මේකට උත්තරේ. එතකොට මෙතන ලියන්න බලන්න අපිට 102 කියන එක 100 ධන 2 කියලා. මේකේ ගණය කියලා ලියුවේ. 100 ධන 2 කියන්නේ 102යි. 102 කියන එකේ ගණය තමයි මේ දෙන්නේ. එතකොට මේක ලියන්න පුළුවන් පළවෙනි පදයේ ගණය ධන 3 වතාවක් පළවෙනි පදයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ දෙවෙනි පදයේ වර්ගය. ඊට පස්සේ මේකට එකතු වෙනවා 3 වතාවක් පළවෙනි පදය වැඩි වෙන්න ඕනේ දෙවෙනි පදයේ පළවෙනි පදයේ වර්ගය දෙවෙනි පදය. ඊට පස්සේ අන්තිම පදයේ ගණය. කොහොම බලන්න. පළවෙනි පදයේ ගණය ඒ කියන්නේ 100 ගණය. ඊට පස්සේ 3 වතාවක් 3න් වැඩි වෙනවා. පළවෙනි පදයේ වතාවක් දෙවෙනි පදයේ වර්ගය. ඊට පස්සේ 3 වතාවක් පළවෙනි පදයේ වර්ගය දෙනවා. ඊට පස්සේ දෙවෙනි පදයේ පළවෙනි පදේ දෙනවා. ධන දෙවෙනි පදයේ අන්තිම පදයේ දෙවෙනි පදයේ ගණය දෙනවා. එතකොට මේක සුළු කරාම එනවා 102 කියන එකේ ගණයට උත්තරේ. 100 ගණය කියලා කියන්නේ 100.6යි කියන එකනේ. 100.6යි කියන්නේ මේ 100.4යි. ඒ කියන්නේ අරලා ගන්න එපා. 100 ගණය කියන්නේ මේක එක වතාවක් 10 6යි කියන්නේ.
100 වතාවක් 100 වතාවක් 100 100 වැඩි කිරීම 100 වැඩි කිරීම 100. එතකොට ධන ඒක කෙලින්ම මේ බලවිදිහට ලියන්න නැතුව කෙලින්ම දාන එක ලේසි මේ සුළු කරන්න තියෙන හින්දා අපි කෙලින්ම උත්තරේම දාන්නේ. 100 වැඩි කරනවා 100න් එතකොට තව බිඳු දෙකක් එනවා. ආයෙ පාරක් 100 වැඩි වෙනවා එතකොට තව බිඳු දෙකක් එනවා. ධන මෙතන තියෙනවා 4. දෙකේ වර්ගය 4යි 4 වරක් තුන 12යි 12යි බිඳු 2යි. 1200. ඊට පස්සේ දෙක වතාවක් 3 6යි ධන 6යි 100 වර්ගය කියන්නේ 100 වතාවක් 100 කියන්නේ බිඳු 4ක් වෙනවා. තුන් වතාවක් 2 6යි බිඳු 4යි. එන 60000යි. ඊට පස්සේ ධන 8යි. මේ ටික සුළු කරාම එනවා උත්තරේ. මම සුළු කරලා උත්තරේ දාන්න කෙලින්ම. මේක තමයි උත්තරය වෙන්නේ. ඔය ටික තමයි තියෙන්නේ දීපද ප්‍රකාශන පාඩමේ සම්පූර්ණ. ඔය ටික පුළුවන් කියන්නේ දීපද ප්‍රකාශනයේ පාඩමේ ඕන ගණක් හදා ගන්න පුළුවන් කියන්නේ. හරි එහෙනම් මම මෙතන ඉවර කරන්නම්. අපි ආය දවසක වෙන පාඩමක් සාකච්ඡා කරමු.